හෙලෝ ඉතින් කොහොමද අද අපි කතා කරමු කොහොමද ඔයාගේ බිස්නස් එකට ඔන්ලයින් පේමන්ට් ගේට්වේ එකක් ගන්න කියලා. ගොඩක් දෙනා අපේ සහෝදර සහෝදරියෝ කැමති ඔන්ලයින් බිස්නස් එකක් through තමන්ට ආදායමක් උපයා ගන්න. ඉතින් ඒ වෙලාවේදී එයාලා Facebook, Instagram, TikTok වගේ social media හරහා online business කරනවා. ඊට අමතරව සමහර අය website එකක් හදාගෙන ඒක through තමන්ගේ business කරගන්නවා. මේ වීඩියෝ එකේ දෙගොල්ලන්ටමයි සමහර අය website හදාගෙන හිටියට online payment gateway එකක් දැනට අරගෙන නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ social media through කරන අය දැනට පාවිච්චි කරන්නේ bank transfers or cash on delivery කියන පහසුකම් දෙක වෙන්න පුළුවන්. අද මාතෘකාවේදී අපි කතා කරන්නේ කොහොමද කාඩ් පත් හරහා හෝ payment gateway එකක් හරහා තමන්ගේ payment ලබා ගන්න කියලා. අද ලෝකෙ ගත්තහම මේ payment gateway කියන එක ඉතාම සුලභ දෙයක්. නමුත් ලංකාවේ small business ownersලා සහ medium scale business ownersලා අතරේ අද වෙනකොට payment gateway එක තාමත් ප්‍රචලිත නැහැ. අද ලෝකෙ ගත්තහම payment gateway කියන්නේ ඉතාම සුලභ දෙයක්. ඔයාලා පාවිච්චි කරන Daraz ඉඳලා AliExpress, Temu මේ වගේ වෙබ්සයිට්ස් වල යූස් වෙන්නේ payment gateway එකක් තමයි ඒගොල්ලන්ගේ ගනුදෙනු කලෙක්ට් කරගන්න. ඉතින් නමුත් ලංකාවේ ගත්තහම small සහ medium scale business ownersලා අතරේ තාමත් ප්‍රචලිත නැති දෙයක් තමයි මේ අන්තර්ජාල ගේම් द्वारा එහෙම නැත්නම් payment gateway කියන දේ. මේක ඊටමත් ආරක්ෂිත කොහොම පහසු විදිහක් තමන්ගේ payment collect කරගන්න. ඉතින් ඔයාලට මම අද මේ වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ කොහොමද payment gateway එකක් ගන්න, කාගෙන්ද payment gateways ගන්න පුළුවන් සහ payment gateway එකක් operate කරගෙන යන්නේ කොහොමද, ඒ වගේම තමයි ඒකෙදි කරන්න ඕනි හොඳ සහ නරක මොනවද කියන එක සහ ප්‍රවේශම් වෙන්න ඕනි මොන වගේ දේවල් වලින්ද කියන කාරණා ටික තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. ඒ හින්දා දැනට payment gateway එකක් අරගෙන ඉන්න අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් payment gateway එකක් ගන්න හිතන් ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද online payment gateway එකක් කියන්නේ කියලා. online payment gateway එකක් කියන්නේ සෙලර් කෙනෙක්ට තමන්ගේ ක්ලයන්ට්ස්ලා හරහා පේමන්ට් ලබා ගැනීමේදී ඔන්ලයින් පේමන්ට් ප්‍රොසෙස් කරලා දෙන සිස්ටම් එකකට තමයි පේමන්ට් ගේට්වේ එක කියන්නේ. එතකොට මේකේ පේමන්ට් ඔප්ෂන් විදිහට ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස්, ඒ වගේම ඩිජිටල් වොලට් සහ දැන් වෙනකොට ඇත්තටම බැංකු accountස් කියන මේ සියල්ලගෙම එකතුවක් තියෙනවා මේ payment gateway වල payment options විදිහට. එතකොට අද ලංකාවේ ගත්තාම Visa, Master, China Union Pay, American Express, Diners Club සහ Discover කියන මේ cards accept කරන්න පුළුවන් වගේම තමයි Freeme, Dialog Genie, Mcash වගේ digital wallets accept කිරීමේ හැකියාවත් මේ payment gateway වලට තියෙනවා. ඊට අමතරව JustPay කියන සේවාව හරහා ලංකාපේ එකෙන් දීලා තියෙන ඔයාලට අද වෙනකොට ඔයාලගේ account එක හරහාත් මේ online payments සිදු කිරීමේ හැකියාව ඇති කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ payment gateway එකක් ගැනීමේ ප්‍රයෝජන විදිහට දකින්නේ තමන්ගේ business එකේ professional ගතිය තවත් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම payment gateway එකක් තියෙනවා කියන එකේ සහ customerට තව වැඩි option ප්‍රමාණයක් ලබා දීමේ හැකියාව තියෙනවා bank transfer සහ මේ cash on delivery කියන සේවා දෙකට අමතරව. ඒකට මම හේතුත් කියන්නම්. credit card option එක ගත්තොත් එහෙම credit card option එක customers ලා use කරන්න කැමති තමන්ගේ අතේ තියෙන cash පාවිච්චි නොකර එයාලගේ credit limit එක භාවිතා කරලා payment කිරීමට සමහර customers ලා කැමැත්තක් දක්වනවා. ඒ වගේ වෙලාවලදී ඔයාලට මේ payment gateway එක use කරන්න පුළුවන්. සහ මේ payment gateway වල තියෙන security features නිසාත් සමහර customers ලා මේ payment gateway එක prefer කරන්න පුළුවන් අනික් methods වලට වැඩිය. ඒකට මම හේතුව තව මේ වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඊට අමතරව සමහර කෙනෙක් bank transfer එකක් කරන එක hassle එකක් විදිහට දකින්න පුළුවන්. මේ එයාලට ඒ කියන්නේ ඒක කරදරකාරී පොඩි ක්‍රියාපටිපාටියක් තමයි අත්‍තරම payment එකක් online transfer කරනවා කියන process එකේදී තියෙන්නේ. ඊට අමතරව cash on delivery සේවාව ගත්තාම පළක් වෙලාවට මේක ඩිලිවර් කරන්න වෙන කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ භාණ්ඩේ ඩිලිවර් කරන්නේ වෙන කෙනෙකුට තෑග්ගක් විදිහට වෙන්න පුළුවන් ඒ බය. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලදී මේ cash on delivery කියන සේවාවත් පහසු දෙයක් වෙන්නේ නැහැ ඔයාගේ client. ඉතින් මේ වගේ වෙලාවල් වලදී අනිවාර්යයෙන්ම ඔයා ගාව payment gateway එකක් තියෙන එක ඔයාලගේ business එකට ඊටාම හොඳ value addition එකක් වෙනවා. ඉතින් අද ලංකාවේ ගත්තාම ඔයාලට මේ payment gateway එක ගන්න ලංකාවේ තියෙන මේජර් බැංක් සියල්ලම මේ payment gateway කියන සේවාව සපයනවා සහ ඊට අමතරව third party companies මේ සේවාව සපයනවා. එතකොට අපි ගත්තාම BOC, People's Bank, ඊට පස්සේ සම්පත් බැංක්, සෙලාන්, commercial bank, HNB, NTB වගේ බැංකු මේ වෙනකොට payment gateway කියන සේවාව සපයනවා. ඊට අමතරව තව බැංකු තියෙනවා මේ සේවාව සපයන. ඊට අමතරව Pay Here, OnePay, WebExPay වගේ third party companies උත් ඔයාලට මේ සේවාව සපයනවා. එතකොට ඔයාලා මේ payment gateway එකක් ගන්නකොට යන්න මේ
වෙන්ඩර්ස්ලා සහ මේ කම්පැනිස් ගාවට මේ බැංකු ගාවට යන්න ගිහිල්ලා ඔයාලා පේමන්ට් ගේට්වේස් ටික අරගෙන සසඳන්න මොනවද යාළගේ තියෙන ෆීචර්ස් වල තියෙන වෙනස්කම් සහ ප්‍රයිසිං වල තියෙන වෙනස්කම් කියලා. මොකද සමහර අයගේ ෆීචර්ස් තියෙනවා වුණාට ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන්. සමහර අයගේ ප්‍රයිස් එක අඩු වුණාට ෆීචර්ස් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කරුණු කාරණා තියෙනවා ඔයාලා පේමන්ට් ගේට්වේ එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න. එතකොට සාමාන්‍යයෙන් අපි බේසික් ෆීස් විදිහට ගත්තාම ඔයාලට තියෙනවා ඇනුවල් ෆී එකක් හෝ මන්ත්ලි ෆී එකක් ගෙවන්න තියෙනවා. ඒක ෆික්ස්ඩ් amount එකක්. ඒක ඔයාලා ගෙවන්න ඕනේ. සමහර අය පේමන්ට් ගේට්වේ එක ගන්නකොට සෙටප් ෆී එකක් එහෙම නැත්නම් ඉන්ට්‍රගේෂන් ෆී එකක් වගේ වන් ටයිම් ෆී එකක් ඔයාලගෙන් charge කරනවා. එතකොට ඊට අමතරව ඔයාලට per transaction commission එකක් මේ හැම payment gateway එකකම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඔයාලට transaction එකක් ලැබෙන්න එයාලා ඔයාලගෙන් යම් මුදලක් අය කරනවා. ඒක සමහර වෙලාවට 100ට 2 ඉඳලා 100ට 5 දක්වා වගේ basically ගාණක් තමයි ඔයාලගෙන් charge වෙන්නේ. එතකොට එයාලා ඒක ලංකාවේ රුපියල් වලින් කරන transaction එකට අඩු commission එකකුත් USD සහ අනෙකුත් කරන්සි වලින් කරන transaction එකකට වැඩි commission එකකුත් තමයි එයාලගේ per transaction commission එක විදිහට charge කරන්නේ. ඉතින් එතකොට ඔයාලගේ business එකේ pricing කරනකොට ඔයාලගේ product වල අනිවාර්යයෙන්ම මෙන්න මේ payment gateway එකට යන cost එකත් ඔයාලගේ product cost එකට ඇතුළත් කරලා තියන්න ඕනි. හේතුව ලංකාවේ තියෙන නීතිය අනුව ඔයාලට වෙනම charge කරන්න බෑ customer ගෙන් මේ per transaction commission එක. ඉතින් ඒක කොයිලාකවත් කරන්න මම recommend කරන්නෙත් නැහැ. ඒකට හේතුව විදිහට කියන්නේ customer discourage වෙනවා. ඔයාලා කිව්වොත් එimhe මගේ product එක 1000යි. හැබැයි ඔයා card payment එකක් කරොත් එහෙම 103ක් add වෙනවා වගේ කිව්වොත් එහෙම No. I don't want to do any of that. එයා මැලිකමක් දක්වනවා ඒ product එක buy කරන්න. මැජොරිටි එකක් විදිහට ගත්තාම මේ පේමන්ට් ගේට්වේ එකක් ඔයා ලබා ගන්න නම් ඔයාට සැපිරිය යුතු සුදුසුකම් කීපයක් තියෙනවා. සමහර බිස්නස් සමහර මේ කම්පැනිස් තියෙනවා ඔයාලට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැතුව මේ පේමන්ට් ගේට්වේ එක ලබා දෙන. නමුත් ඔයාගේ බිස්නස් එකේ වැලිඩිටි එක ගැනත් ඔයා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් එක තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස හෝ ලියාපදිංචි කරන්න කියලාත් මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ගොඩාක් බැංකු ගත්තාම ඔයාලට මේ payment gateway එක ලබා ගන්න නම් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඔයාගේ business එක register කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාට තමන්ගේ company එකේ නමින් account එකක් open කරලා තියෙන්න ඕනි. ඒ අදාළ බැංකුවේ ඔයාලගේ ඒ card transactions වල settlements එහෙම නැත්නම් ඒ ගෙවීම් ඔයාලට කරන්න. ඉතින් ඊට අමතරව ඔයාලට upfront ගොඩක් වෙලාවට මේ මම කියපු අර one time fees ගෙවන්න වෙනවා සහ annual fees upfront ගෙවන්න වෙනවා. ඔයාට මේ payment gateway එක ලබා ගන්න. එතකොට ගත්තාම සාමාන්‍යයෙන් average settlement period එක එහෙම නැත්නම් ඔයාලගේ payment එකක් online client කෙනෙක් ඔයාලට කරාට පස්සේ ඒක ඔයාලගේ account එකට ලැබීම වෙන්නේ සාමාන්‍යයෙන් payment එක කරපු දවසේ ඉඳලා additional දිනක් හෝ දින දෙකක් ඇතුළත තමයි ඔයාලගේ account එකට මේ transactions settle වීම වෙන්නේ. ඉතින් එතකොට මේ වෙලාවේදී අර කියපු per transaction commission එක ඕගොල්ලගෙන් අඩු වෙලා ඉතුරු මුදල තමයි ඔයාලගේ account එකට credit වෙන්නේ. ඉතින් මේ payment gateway කියන එක ගත්තාම ගොඩාක් සුලභව දකින්න තියෙන options දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ website එකට මේක integrate කරගන්න එක. ඒ කියන්නේ තමන්ගේ website එකට මේක developer කෙනෙක් through integrate කරලා එතකොට තමයි ඔයාලා දකින්නේ අර තමන් product එක cart එකට දාගෙන ඇවිල්ලා pay now button එක click කරාම මේක වෙන card detail enter කරන්න යන page එකකට යනවා. එතෙන්ට ගිහිල්ලා ඒ card detail enter කරලා ඔයාලගේ transaction එක complete වෙන මේ journey එක ඔයාලා දකින්නේ ඒක website එකට integrate කරාම. ඉතින් ඊට අමතරව තව option එකක් තියෙනවා. මේ option එක වැඩි ප්‍රචලිත නැහැ අපේ කට්ටිය ගාව. නමුත් ඒක ඊටාම හොඳ feature එකක් ඇත්තටම small business owners ලට. ඒක තමයි payment link option එක. ඔයාලට පුළුවන් ඔයාලගේ ලබා ගන්න ඕනි ගාණ දාලා ඔයාලගේ order ID එක හරි invoice ID එක හරි දාලා ඔයාලට පුළුවන් link එකක් generate කරලා ඒක යවන්න පුළුවන් ඔයාගේ client payment එක කරන්න. එතකොට client පුළුවන් ඒ link එක click කරලා එයාගේ card details key in කරලා ඒ payment එක කරන්න. එතකොට එතනදී ඔයාලට website integration එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටමත් අඩු මුදලකට ඔයාලට ඔයාලගේ මේ payment collection part එක කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද website එකක් integrate කරලා website එකක් develop කරලා මේක කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කියලා මම දන්නවා. එතකොට මේක Facebook, TikTok එහෙම නැත්නම් Instagram through ඔයාගේ business එක කරන කෙනෙක් නම් ඔයාට මේ option එක හොඳටම ඇති ඔයාලගේ මේ business operation එක කරගෙන යන්න සහ මේකෙන් ඔයාගේ business එකට value එකක් add වෙනවා. ඉතින් මේ payment link option එක එක්ක ඔයාලට
ඔයාලගේ ඉන්වොයිස් එකේ යැවීමේ හැකියාව තියෙනවා කස්ටමර්ට. එතකොට කස්ටමර්ට පුළුවන් ඒ ඉන්වොයිස් එක බලලා එතන තියෙන ලින්ක් එක ක්ලික් කරලා එයාගේ පේමන්ට් එක කරන්න. ඉතින් ඔන්න ඔය ඔප්ෂන්ස් දෙක තමයි සාමාන්‍යයෙන් ප්‍රචලිත ලංකාවේ. ඉතින් මම මේ වීඩියෝ එක හයි ලෙවල් කරන්නේ නැහැ. ඇත්තටම පේමන්ට් ගේට්වේ කියන්නේ ඉතාමත් ඇඩ්වාන්ස් ලෙවල් එකකට යන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඉතින් මම මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන්නේ ස්මෝල් සහ මීඩියම් ස්කේල් බිස්නස් කරන අපේ සහෝදර සහෝදරියන්ට. හරි, ඉතින් අපි දැන් වීඩියෝ එකේ අන්තිම කෑල්ලට අවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් බලමු පේමන්ට් ගේට්වේ එකක් ගන්නකොට ඔයා මොනවද බලන්න ඕනි සහ පේමන්ට් ගේට්වේ එකක් ඔපරේට් කරගෙන යන අතරතුරේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කියලා. ඉතින් මම අර කලින් කිව්වා වගේ පේමන්ට් ගේට්වේ එකක් ගන්නකොට බලන්න ඔයා ඒ ගෙවන ගානට ඔයාට හම්බෙන ෆීචර්ස් මොනවද, ඇක්සෙප්ට් කරන්න පුළුවන් පේමන්ට් ඔප්ෂන්ස් මොනවද, අර මම කලින් කිව්වා වගේ ඔක්කොම හම්බෙනවද, නැත්නම් Visa, Master, China Union Pay වගේ පේමන්ට් ඔප්ෂන් කිහිපයක්ද හම්බෙන්නේ, අන්න ඒක බලන්න. සහ කොහොමද බලන්න මේ කමියුනිටි එකේ ඒ පේමන්ට් ගේට්වේ එක සම්බන්ධව තියෙන ඉම්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ ඩවුන් ටයිම්ස් තියෙනවද, ඒ කියන්නේ සිස්ටම් වල ෆේලියර්ස් තියෙනවද, නැත්නම් ඔයාලට සල්ලි ලබා දෙන්න ඒ කම්පැනිස් පරක්කුද, එහෙම නැත්නම් එයාලගේ කලින් data breaches වෙලා තියෙනවද, මෙන්න මේ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. එතකොට දැන් අපි යමු පේමන්ට් ගේට්වේ එකක් ඔපරේට් කරගෙන යනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කියලා. ඉතින් මේ පේමන්ට් ගේට්වේ කියන දේදී ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාඩ් ට්‍රාන්සැක්ෂන්ස්. ඒ කියන්නේ ඔයා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් හෝ කාඩ් එකක් අරගෙන මේ කරන ට්‍රාන්සැක්ෂන්ස් තමයි වැඩි වශයෙන් දකින්න තියෙන්නේ. එතකොට මේ කාඩ් ට්‍රාන්සැක්ෂන්ස් වල තියෙන ගැටලුව තමයි, මේක ගැටලුවක් නෙවෙයි අතට මේක ෆීචර් එකක්. සෙලර්ට එම බයර්ටත් තියෙනවා මෙතනදී යම් අයිතිවාසිකම් කීපයක්. ඉතින් එතකොට එයාට පුළුවන් එයාගේ ට්‍රාන්සැක්ෂන් එක එයාගේ අදාළ බැංකුව හරහා ඩිස්පියුට් කරන්න. ඒ කියන්නේ එයාට පුළුවන් ඒක චැලෙන්ජ් කරන්න. හිතන්න මම මේකට උදාහරණයක් ගේන්නම්. එකක් තමයි හිතන්න ඔයාගෙන් කස්ටමර් කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ගන්නවා. හැබැයි මාසයක් විතර ගියාට පස්සේ මෙයාට මේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ගැන අමතක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක මෙයා කල්පනා කරනවා ස්ටේට්මන්ට් එක අරගෙන මම මෙහෙම පේමන්ට් එකක් කරාද මම කාටද කරේ කියලා වගේ කල්පනා කරලා ඉවරලා මෙයාට මේක අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙච්ච තැන මෙයා මොකද්ද කරන්නේ? මෙයාගේ කාඩ් පත ඉෂුව කරලා තියෙන බැංකුවට කියලා කියනවා මගෙන් ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා තියෙනවා මම මේ ගැන දැනුවත් නැහැ මේ කියලා කියනවා. එතකොට ඒ වගේ වෙලාවකදී වෙන්නේ මොකද්ද? ඒ අදාළ බැංක් එක ඔයාගේ පේමන්ට් ගේට්වේ එක අරගෙන තියෙන බැංක් එකට හෝ ඒ අදාළ කම්පැනි එකට කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා තියෙනවා මේ මගේ කස්ටමර්ගෙන්, හැබැයි ඒක එයා අන්ऑතරයිස්ඩ් ට්‍රාන්සැක්ෂන් එකක් විදිහට තමයි දකින්නේ කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයා ගාව තියෙන්න ඕනි ඉන්වොයිසස් ටික කස්ටමර්ට ප්‍රොවයිඩ් කරන්න. මෙන්න මේක තමයි බයි කරේ, මෙන්න මේක තමයි අපි ෂිප් කරපු ඇඩ්‍රස් එක, මෙන්න මේක තමයි අපි දීපු ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක කියලා හරි ඔයා ගාව ඒ ඩේටා ටික තියෙන්න ඕනි. තව හොඳ කොමන් එක්සාම්පල් එකක් තමයි හිතන්න ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් විකුණනවා. ඒක විකුණුවට පස්සේ ඒක කස්ටමර්ට හම් වෙනකොට ඒක ඩිෆෙක්ට් වෙලා. හරි. අපි එහෙම හිතමු, එහෙම වෙන්න පුළුවන් නේ. ඒ වගේ වෙලාවකදී ඔන්න දැන් කස්ටමර් ඔයාව කන්ටැක්ට් කරන්නේ නැතුව කෙලින්ම කන්ටැක්ට් කරනවා ආයෙත් කාඩ් ඉෂුවින් බැංක් එක. මට කියන අර කස්ටමර් කෙනෙක් කන්ටැක්ට් කරලා කියනවා මෙන්න මෙමයි මට හම්බෙච්ච ප්‍රොඩක්ට් එක කැඩිලා මට සර්විස් එක හම්බුනේ නැහැ, මගේ ප්‍රොඩක්ට් එක ඩිස්ක්‍රයිබ් කරපු විදිහට නැහැ කියලා. ආයෙ එනවා ඔයාට ඔයගෙම charge back එකක්. ඒ වගේ වෙලාවට ඔයාගේ terms and conditions and refund policies ඇතුලේ තියෙනවා return policy එකක්. අන්න ඒක ඉදිරිපත් කරලා ඔයාට පුළුවන් මේ charge back එකෙන් ගැලවෙන්න. එතකොට ඔයාට කියන්න පුළුවන් බලන්න මේ කස්ටමර්ට මම invoice එකක් යවුවා නැත්නම් customer website එකෙන් මේක purchase කරනකොට මෙන්න මේ terms and conditions and refund policies වලට agree වෙලා තමයි මේක buy කරේ. කස්ටමර්ට පුළුවන් මේක return කරන්න. charge back එකක් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට ඒකේ ඔයාලා කියලා තිනවා අපි හිතමු return policy එකේ ඔරිජිනල් පැක් එකේම ආපහු අපිට මෙන්න මේ ඇඩ්‍රස් එකට රිටර්න් කරන්න. එතකොට අපි අයිද අපි රිෆන්ඩ් එකක් ප්‍රොසෙස් කරනවා, එහෙම නැත්නම් අපි ඔයාගේ ප්‍රොඩක්ට් එක රීප්ලේස් කරලා දෙනවා. ඔන්න ඔය වගේ එකක් තියෙනවා. එතකොට ඔයාලට charge back එකක් රේස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ terms and conditions, refund policies හරියටම කියලා තියෙන දවස් කීයක් ඇතුළත ඔයාලට ඉන්ෆෝම් කරොත් ඔයාලා රිෆන්ඩ් එකක් දෙනවද? මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේ ඔන්ලයින් ඕන තරම් තියෙනවා. ඔයාලට දැන් chat GPT තියෙනවා, අහන්න පුළුවන් terms and conditions and refund policy එකක් ඔයාගේ business එකට අදාළව කොහොමද හදාගන්නේ, ඔයාව safeguard වෙන්න කොහොමද ඒ වගේ terms and conditions and refund policies හදාගන්නේ කියලා. ඉතින් ඊට අමතරව තමයි හැම වෙලාවෙම genuine buyersලා ගැන සැලකිලිමත් වෙන්න හැම බය කෙනෙක්ටම ඔයාගේ සර්විස් එක සපයන්න යන්න එපා. සමහර වෙලාවට මෙයා ස්ටෝලන් කාඩ් එකක් එහෙම නැත්නම් හොරකම් කරපු කාඩ් එකකින් තමයි මේ පේමන්ට් එක කරන්න උත්සාහ කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ කස්ටමර් ගැන දැනගෙන ඉන්න. ඒව ගැන සාමාන්‍යයෙන් පොඩි
නොලෙජ් එකක් තියාගන්න කස්ටම සස්පිෂස්ද නිකං මේ අපට තේරවානි සාමාන්‍ය කස්ටමන කතා කල ඕඩ කරද ඉතින් මේ වගේ දේවල් ගැන අනිවාර්යම සැලකිලිමත් වෙන්න මොකද එහෙම නැතුනොත් එහෙම හිතන්න මම වෙන කෙනෙක් කාඩ් එකක් කරගෙන පේමන්ට් එක කරාට පස්සේ ඒ කාඩ් එක අයිති පුද්ගල චාර්ජ් බැක් කරොත් එහෙම එතනදී ඔයාලට ගැලවීමක් නැහැ. හැබැයි මේවා සේෆ්ගාඩ් කරන්නත් මේ පේමන්ට් ගේට්වේස් වල ෆීචර්ස් තියෙනවා. හිතන්න 3D authentication කියන්නේ ඒ වගේ හම්බෙලා තියෙන හොඳම ෆීචර් එකක් තමයි. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දී OTP එකක් දාන්න තියෙන එක. එතකොට මේ OTP එකක් දාන්න තියෙන එක ඊටාම හොඳ ෆීචර් එකක්. එතකොට ඇත්තටම ඒක අර කාඩ් හෝල්ඩර්මද කියලා හොයාගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. නමුත් දැන් අද තාක්ෂණ ලෝකේ ඒවත් සමහර පිරිස් මේ මැනිපියුලේට් කරන වෙලාවල් ඒ කියන්නේ ඒවා මේ හොර විදිහට යූස් කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ ඩිජිටල් වර්ල්ඩ් එකේ 100% සේෆ් නැහැ කියන එකත් මතක් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ පේමන්ට් ගේට්වේ එකක් ගන්න කවුරුත් බය වෙන්න එපා. මේ පේමන්ට් ගේට්වේ කියන්නේ ඉතාලම හොඳ දෙයක් තමන්ගේ බිස්නස් එකට. මම පුන පුනා කිව්වා වගේ මේක බිස්නස් එකට වැලියු ඇඩඩ් සර්විස් එකක්. ඒ කියන්නේ තමන්ගේ බිස්නස් එක ප්‍රෙස්ටීජ් කරන්න ඕනි කරන තවත් එක මෙකැනිසම් එකක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒ කියන්නේ පේමන්ට් ගේට්වේ එකක් තියෙන රෙජිස්ටර්ඩ් බිස්නස් නේම් එකක් තියෙන කම්පැනි එකක ඇවිල්ලා පේමන්ට් එකක් කරන්න කවුද බය වෙන්නේ? ඉතින් අන්න ඒ වගේ මෙතන තියෙනවා පොඩි අර වැලියු ඇඩ් එකක්. ඒ කියන්නේ තමන්ගේ මේ බ්‍රෑන්ඩ් නේම් එකට තවත් වැලියු ඇඩ් එකක් තියෙනවා. ඒ හින්දා ඔයාලට පේමන්ට් ගේට්වේ එකක් ගන්න අවශ්‍ය නම් මම පහලින් ලින්ක්ස් දාලා තියෙනවා කම්පැනිස් ලිස්ට් එක මම හොයාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් එකින් එකට ගිහිල්ලා යාළුව කන්ටැක්ට් කරලා බලන්න කොහොමද මේ පේමන්ට් ගේට්වේ එකක් ගන්න සහ යාළුවගේ තියෙන ෆීචර්ස් සහ චාර්ජස් මොනවද කියලා. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බැලුවා නම් මෙච්චර මේ වෙනකන් අනිවාර්යයෙන්ම මම හිතනවා ඔයා ස්මෝල් බිස්නස් එකක් කරන සහ එහෙම නැත්නම් එහෙම එකක් පටන් ගන්න අයිඩියා කරගෙන ඉන්න කෙනෙක් කියලා. ඉතින් මම අන්තිමට ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ස්මෝල් බිස්නස් එක හෝ මේ ස්මෝල් මීඩියම් බිස්නස් එක ඉතාම සාර්ථක වෙන්න කියලා සහ මේ ඔයාලගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වෙන්න කියලා. එහෙනම් ජය වේවා.